හායි කොහොමද? ඉතින් අද මගේ නිමාඩු දවස. අද තමයි ඉතින් ටිකක් රිලැක්ස් එකේ ඉන්න පුළුවන් දවස. ඉතින් මට හිතුණා පොඩි වීඩියෝ එකක් කරන්නත් ඕනේ කියලා. සමහර කට්ටිය මගේ නම්බර කියලා තිබ්බා. ඉතින් ඔයාලා කමෙන්ට් එකක් දාන්න මොකක් හරි දන්න නැති දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් මම රිප්ලයි එකක් දාන්න. නම්බර එක ඉතින් උන්නයි කියලා එකෙන් ලොකු දෙයක් වෙන්නේ නැහැ. මොකද මාත් ජොබ් එකට යනවා එනවා අනිත් වැඩ කරනවා. ඉතින් ටයිම් එකක් නැහැ එහෙම ලොකුවට. ඒ වගේම ඔයාලට තව මම කියන්න මොකක් හරි තොරතුරක් එහෙම දැනගන්න ඕන නම් FB එකේ groups තියෙනවා. ඒ group වලට join වෙන්න. මොකද මම උනත් මොකක් හරි දන්නේ නැති දෙයක් තියෙනවා නම් ඒ group වලට ගිහිල්ලා ඒ වලින් තොරතුරු ගන්නවා. ඉතින් මම හිතනවා ඒක හොඳ දෙයක්. තොරතුරු ඉතින් ගන්න ඕනම විදිහක් තියෙනවා. ඉන්ටර්නෙට් එකේ අපි මොකක් හරි දෙයක් දිගටම හොයනවා නම් අනිවාර්යෙන් අපිට උත්තරයක් ගන්න පුළුවන්. ඉතින් හොයා ගන්න පුළුවන් විස්තර. ඉතින් මොකද සමහර කට්ටිය නම්බර කියලා තිබ්බා. ඉතින් මම හිතන්නේ ඒකෙන් ලොකු දෙයක් වෙයි කියලා. හැබැයි කමෙන්ට් එකක් එහෙම දාන්න මොකක් හරි දන්න දෙයක් තියෙනවා නම් අහන්න. ඒකට උත්තරේ මම දන්නවා නම් මම රිප්ලයි එකක් දාන්නම්. ඉතින් ඒකත් මට කියන්න ඕන වුණා. ඉතින් අනිත් එක තමයි මෙහෙමයි. ඔයාලා මෙහාට එන එකන වැදගත්ම. ඉතින් හරි විදිහකට ආවොත් ඉතින් පස්සේ අවුරුද්දකින් විතර ඉතින් තව ජොබ්ස් වලට මාරු වෙන්න පුළුවන්. ඉතින් ලේසි නෑ ජොබ් එකක් හොයාගන්න ටිකක් අමාරුයි. හැබැයි ඉතින් ජොබ්ස් ඉතින් හොයාගන්න පුළුවන්. ඉතින් එහෙම බැරි එකමක්ම නෑ. දැන් මම වුණත් කලින් ආව එක ජොබ් එකකට දැන් මම ඉන්නේ වෙන කම්පැනි එකක. ඉතින් ආයේ මට හොඳ සැලරි එකක් හම්බ වෙනවා නම් මාත් ඉතින් ආයෙ වෙන කම්පැනි එකකට යනවා ඉතින්. හැබැයි ඉතින් දවස් දෙකකින් අයින් කරන්නත් බෑ. ඉතින් මාසයක් දෙකක් තුනක් යනවා. ප්‍රොසෙස් එකක් තියෙනවා. ඉතින් මේ විදිහට පුළුවන්. මෙහෙමයි මහන්සි වෙලා වැඩ කරන්න ඕනේ. කම්මැලි වුණත් බෑ. ඉතින් හැමදාම වැඩට යන්න ඕනේ. ඩේ ඔෆ් එකක් හම්බ වෙනවා. හැබැයි අනිත් දවස්වලට යන්න ඕනේ නේ. ඉතින් පැය 9ක් 10ක් වැඩ කරන්න ඕනේ. තමුන්ගේ ජොබ් එකේ ටයිම් එක ගන්න. නිකන් හිටගෙන හිටියොත් කවුරුවක් ඔයාට සැලරි එකක් දෙන්නේ නැහැ නේ මාසෙ අවසානයේ. එහෙමත් තියෙනවා. ඉතින් අනිත් වැඩ ටිකත් කරගන්න ඕනේ වෙලාවට. හොඳට නිදා ගන්නත් ඕනේ. ඔයාගේ අනිත් වැඩ ටික කරගන්නත් ඕනේ. කන්න බොන්න ඕනේ. ඉතින් ඔක්කොම මැනේජ් කරගන්න ඕනේ ටයිම් එක. ඔව් තමයි ඉතින්. මොකද මම දැකලා තියෙන සමහර කට්ටිය ලේට් වෙලා යනවා වැඩට. එතකොට ඒ වගේ එච්චර සක්සස් නැහැ නේ. අනිත් එක තමයි අනිත් වැඩ ටික කරගන්න සමහර කට්ටිය ඉන්නවා. එහෙම නෙමෙයි. තමුන්ගේ වැඩ ටික තමුන්ට වෙලාවක් තියෙනවා. එතකොට ඒ වෙලාවේ කරගන්න ඕනේ. ඉතින් ඔක්කොම වෙලාවට කරගන්න වෙනවා. ඉතින් කවුරුවක් අපිට උදව් කරන්නේ නැහැ නේ. මට මං විතරයි. මේ වගේ රටකට ආවට පස්සේ තමයි. ඉතින් ඕක තමයි කතන්දරේ. ඉතින් අවුලක් නැහැ. ඉතින් හරියට හිටියොත් මොකක් හරි දෙයක් කරගන්න පුළුවන් ලයිෆ් එකට අනිවාර්යෙන්. මොකද මාත් එහෙම මහන්සියලා වැඩ කරලා යම් කිසි දෙයක් කරගෙන තියෙනවා. ඉතින් ටික කාලයක් යනවා මාසෙන් දෙකකින්. ඉතින් දැන් සමහර කට්ටිය ලංකාවේ ඉඳන් ආපුවාට පස්සේ ටිකක් අමාරුයි. මේ රටකට ආවට පස්සේ කවුරුවක් නැහැ නේ තනියෙන්. ඉතින් එතකොට අර අමාරුයි. මාස දෙකක් තුනක් යනකම් විශේෂයෙන් සැලරි එක මාස දෙකක් තුනක් සැලරි එක අතට හම්බෙති හැම මාසෙම. ඊට පස්සේ ඉතින් ගාණක් නැහැ. ඉතින් ඊළඟට බලන් ඉන්නේ අනිත් මන්ත් එකේ සැලරි කෙනක. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ටික දවසක් යද්දී ඔක ගාණක් නැතුව යනවා. තව අලුත් කට්ටිය රටවල එක එක කට්ටිය ඉන්නවනේ වෙන රටවල ආයෙත් වැඩ කරනවනේ. ඒකට එයාලත් එක්ක යාළුවෝ වෙනවා, අඳුරනවා, කන්න බොන්න යනවා, ඇවිදින්න යනවා. ඒකට ඉතින් ගාණක් නැහැ. මාස 4ක් විතර යද්දී ගාණක් නැහැ. ඉතින් පුරුදුයි. ඒක ඉතින් කොයි රටකට ගියත් ඕක තමයි. ඉතින් ඒකින්ද එහෙම ලොකුට හිතන්න දෙයක් නැහැ. ටික දවසක් යද්දී ඇඟට අල්ලනවා රට. ඒකට ඉතින් රට හොඳයි. ඉතින් මේ කොහොමද හොඳ රටක්. මාත් අවුරුදු දෙකක් 5ක් විතර වෙනවා. ඉතින් තවත් ඉන්නවා කාලයක්. ඉතින් හරියට හරි විදියකට එන්න තමයි ඕනේ. හරියට ආවනම් ඊළඟ ඉතුරු ගමනත් දිගටම යන්න පුළුවන් හොඳ විදියට. මොකද මම දන්නවා ගොඩක් ලංකාවේ ඈත දුර ගම්වල කොල්ලෝ ඉන්නවා ජීවිතේ සක්සස් කරගන්න. ඉතින් ඒකයි හරි විදියට ලයිෆ් එක අරන් යන්න පුළුවන්. අනිත් එක තමයි සාමාන්‍යයෙන් ඔයාට හම්බ වෙන සැලරි එක අනිවාර්යෙන් දවසෙන් පැයෙන් ඉවර කරගන්නත් පුළුවන්. ඉතින් එහෙමත් තියෙන මේ රටවල ඉතින් එහෙමනේ. ඒකෙන් සැලරි එක ඉතුරු කරගන්න එක ඔළුවේ තියාගන්න ඕනේ අනිවාර්යෙන්. ඒ වගේම වියදම් කරන්න ඉතින් විනාඩියෙන් පුළුවන් පැයෙන් පුළුවන්. ඉතින් ඒ වගේ විදිහට තමයි හැමදේම තියෙන්නේ. ඉතින් කෙනෙක් කවුරු හරි එනවා නම් ටාගට් එක ඔළුවේ තියාගෙන අරමුණ හරියටම ඔළුවේ තියාගෙන එනවා නම් මම හිතනවා වැඩේ කරගන්න පුළුවන් අනිවාර්ය කියලා. මොකද අපි හැමෝම සල්ලි හම්බ කරන්න දෙන්නේ ප්‍රශ්න තියෙනවා. ඉතින් එතකොට ඒවා අමතක කරන්න බෑනේ මෙහාට ආවට පස්සේ. අනිවාර්යෙන් හැමෝගෙම අරමුණ වලට යන්න ඕනේ. ඉතින් මම වුණත් එහෙමයි මහන්සියලා වැඩ කරනවා. එතකොට තමයි ප්‍රශ්න ටික විසඳ ගන්න පුළුවන්. ඉතින් නැත්නම් අපි ලංකාවේ ඉන්නවනේ හොඳින්. නමුත් මේ වගේ රටකට එන්නේ සාමාන්‍යයෙන් සැලරි එකකට හරි තියෙන ප්‍රශ්න ටික විසඳ ගන්න. ඉතින්
හින්දා මෙහාට එන ඕනම කෙනෙක් හරියට ඒ කල්පනාවෙන් තමුන්ගේ සැලරි එක ඉතුරු කරගෙන ඒක අවශ්‍ය විදිහට කරගෙන ඉස්සරහට ලයිෆ් එක යන්න ඕනේ. ඒක තමයි ඉතින් වැඩේ. ඔක ලේසි ඉතින් කරගන්න අමාරු දෙයක් නෙමෙයි. හැමෝටම පුළුවන්. ඉතින් මට ওই ටික කියන්න තමයි ඕනුනේ. ඉතින් මොකක් හරි දන්නේ නැති දෙයක් එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම ඒකට උත්තරේ දන්නවා නම් රිප්ලයි එකක් අනිවාර්යෙන් දාන්න. ඉතින් අද ටිකක් නිමාඩු දවස් ඉතින් රිලැක්ස් එකේ ඉන්න දවස. හරි එහෙනම් මම අලුත් වීඩියෝ එකකින් ආයෙත් එන්න. හැමෝටම සුබ දවසක්.